මේ වන විට අපේ රටේ විතරක් නෙවෙයි විදේශ රටවල බොහොම ඉල්ලුමක් තියෙන, ඒ වගේම වැටුප් වැඩිවීමක් තියෙන, ඒ වගේම රැකියාව අවස්ථා තියෙන වෘත්තියක් තමයි මිඩ්වයිෆ් කියලා කියන්නේ. ඔබ අපේ ඉදිරියේදී මිඩ්වයිෆ් කෙනෙක් විදිහට විදේශගත වීමට බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මේ රෙජිස්ට්‍රේෂන් එක අනිවාර්ය වෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ තියෙන කාන්තාවන්ට විතරක් සම්බන්ධ විය හැකි ඉතාමත් ආදරණීය ආකර්ශනීය රැකියා අවස්ථාවක් තමයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී මිඩ්වයිෆ් කියලා කියන්නේ. මේ වන විට අපේ රටේ විතරක් නෙවෙයි විදේශ රටවල බොහොම ඉල්ලුමක් තියෙන, ඒ වගේම වැටුප් වැඩිවීමක් තියෙන, ඒ වගේම රැකියා අවස්ථා තියෙන වෘත්තියක් තමයි මිඩ්වයිෆ් කියලා කියන්නේ. ඔබ අපේ රටේ මිඩ්වයිෆරි පාඨමාලාව සම්පූර්ණ කරාට පස්සේ SLMC එකේ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ මිඩ්වයිෆ් කෙනෙක් විදිහට ලියාපදිංචි ධූරය ලබා ගන්න ඕන. ඉදිරියේදී මිඩ්වයිෆ් කෙනෙක් විදිහට විදේශගත වීමට බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මේ රෙජිස්ට්‍රේෂන් එක අනිවාර්ය වෙනවා. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරන්නේ මේ රෙජිස්ට්‍රේෂන් එක පහසුවෙන්ම නිවැරදිව සිදු කරන ආකාරයට අවශ්‍ය වන ડોකියුමන්ට්ස්, ඒ වගේම ඇප්ලිකේෂන් එක නිවැරදිව සම්පූර්ණ කරන ආකාරය පිළිබඳව. ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ මිඩ්වයිෆ් කෙනෙක් විදිහට ලියාපදිංචි වීම සඳහා ඒට අවශ්‍ය වන ඇප්ලිකේෂන් එක ලබා ගන්න ඕන ඔන්ලයින්. ඒ සඳහා Google එකේ SLMC කියලා සර්ච් කරාට පස්සේ ඔවුන්ගේ වෙබ්සයිට් එක ඕපන් වෙනවා. ඒ වෙබ්සයිට් එකේ ඩවුන්ලෝඩ්ස් ගියාට පස්සේ රෙජිස්ට්‍රේෂන් ලබා ගන්න හැකි කැටගරි කිහිපයක්ම බලා ගන්න පුළුවන්. මේදී අපිට අවශ්‍ය වෙන්නේ application for registration as a midwife කියන කැටගරි එක. ඒ ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඇප්ලිකේෂන් එක අපිට බලා ගන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් එක ඔබ ඩවුන්ලෝඩ් කරගෙන මේ print එකක් ලබා ගන්නවා. මේ print එක hand writing වලින් fill කරන්න තමයි තියෙන්නේ. ඇප්ලිකේෂන් එක fill කරන්න පටන් ගැනීමේදී මුලින්ම කොටසේ වාට තියෙනවා NIC number එක, ඔයාගේ identity card number එක දාන්න ඕනේ. ඒ දකුණු පැත්ත කෙළවර තියෙනවා passport size color photograph එකක් එතන අලවන්න ඕනේ. මේදී photograph එක ලබා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණ තමයි ෆොටෝ එක නිල් පාට පසුබිමේ තියෙන ලා නිල් පාට පසුබිමේ තියෙන ෆොටෝ එකක් තමයි ගන්න ඕනේ. ඊළඟට name as in the Ceylon Medical Council certificate ඔයාට midwife පාඨමාලාව අවසානයේදී ඔයාට ලැබෙන certificate එකේ තියෙන විදිහට නම මෙතන සඳහන් කරන්න ඕන. මේ application එක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවේ capital අකුරෙන් තමයි පුරවන්න ඕනේ. ඉතින් මෙහිදී ඔයාට පුළුවන් Ceylon Medical Council එකේ තියෙන විදිහට ඔයාගේ නම මෙතන සඳහන් කරන්න. name with initials කියන ඔයාගේ නම මුලකුරු සමු මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට date of birth ඔයාගේ උපන්දිනය ලිවීමේදී මුලින්ම දිනය, මාසය, අවුරුද්ද වෙන විදිහට ලියන්න ඕනේ. Have you registered with Nursing Council as a nurse? ඔයා කලින් රෙජිස්ටර් වෙලා කියනවාද නර්ස් කෙනෙක් විදිහට කියලා අහන්නේ. එතනදී ඔයා no කියන එක තමයි චෙක් කරන්න ඕන. එහෙම රෙජිස්ටර් වෙලා තියෙන කෙනෙක් නම් මෙතන වගේ රෙජිස්ට්‍රේෂන් එක සහ රෙජිස්ටර් නම්බර් එක සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ඔයාගේ ඇඩ්‍රස් එක ලියීමේදී ඇඩ්‍රස් එක සම්පූර්ණ කැපිටල් අකුරෙන් ලියන්න ඕන. අද ඉන්ෆර්මේෂන් යටතේ තියෙනවා මොබයිල් ටෙලිෆෝන් නම්බර්, ඔයාගේ contact details මෙතන දාන්න ඕන. ඊමේල් ඇඩ්‍රස් එක, සිටිසන්ෂිප්. මෙතන සිටිසන්ෂිප් කියන එක ඔයාට සිලෙක්ට් කරන්න තමයි ඉන්නේ. ඔයා ශ්‍රී ලංකන්ද, එහෙම නැත්නම් ඔයා ඩුවල් සිටිසන්ස්, එහෙම නැත්නම් ෆොරින්ද කියන එක මේක බොහෝ වෙලාවට අපි ශ්‍රී ලංකන් නිසා ශ්‍රී ලංකන් කියන එක තමයි මෙතෙන්ට දාන්න අවශ්‍ය වෙන්නේ. ඔයාට පාස්පෝර්ට් එකක් තියෙනවා නම් මේ පාස්පෝර්ට් නම්බර් එක දාන්න ඕනේ. ඒක අනිවාර්යයෙන් වෙන්නේ නැහැ. ඊළඟට fill කරන්න තියෙන ඩික්ලරේෂන් එක මේ බිඳු ප්‍රකාශය මේක සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය විනිසුරු කෙනෙක්. ඉතින් මම මේක ඉතින් කොටස් ටික සම්පූර්ණ කරගෙන සාමාන්‍ය විනිසුරු කෙනෙක් ගාවට ගිහිල්ලා තමයි මේ ටික fill කරන්න ඕනේ. එතන සාමාන්‍ය විනිසුරු වාගේ නම, ඒ වගේම දිනය, ඒ වගේම එයාගේ sign එක සහ අනිවාර්යයෙන්ම සාමාන්‍ය විනිසුරුගේ seal එක මෙතනවා තියන්න අවශ්‍ය වෙනවා. ඔයාගේ සිග්නේචර් එක සාමාන්‍ය විනිසුරු ඉදිරියේ තමයි මෙතනදී දාන්න ඕනේ. ඊළඟට තියෙන කොටස සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙන්නේ Ceylon Medical College Council එකකින් කියනවාට midwife කෙනෙක් විදිහට certificate එක ලබා දෙන්න council එකෙන් තමයි මේක සම්පූර්ණ කරන්න ඕනේ. ඒ රෙජිස්ට්‍රාර්ගේ සයින් එක, ඔහුගේ සිග්නේචර් එක, ඒ වගේම ඔෆිස් යූස් තියෙන ඒවා සියල්ලම ඔවුන් විසින් තමයි සම්පූර්ණ කරන්නේ. ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරාට පස්සේ රෙජිස්ට්‍රේෂන් ෆී එකක් ගෙවන්න අවශ්‍ය වෙනවා. මේ BOC බැංක් එකට තමයි ගෙවන්න ඕනේ. මේක ඔයාලට පුළුවන් බැංක් එකට ගිහිල්ලා ඩිරෙක්ට් ගෙවන්නත් පුළුවන්, ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්නත් පුළුවන්, එහෙම නැත්නම් කැෂ් ඩිපොසිට් මැෂින් එකකින් ගෙවන්නත් පුළුවන්. නමුත් මේදී මතක තියාගන්න ඕන රෙෆරන්ස් කෝඩ් එකට ඔයාගේ NIC නම්බර් එක දාන්න ඕනේ. මේදී ස්ක්‍රීන් එකේ පේන විදිහට account number එක, ඒ වගේම bank details වලට බලා ගන්න පුළුවන්. මේ තවදුරටත් ඔබ download කරන application එකේ සඳහන් වෙනවා. ඒ වගේම ඔබට ලැබෙන තවත් වාසියක් තමයි midwife කෙනෙක් විදිහට ක්‍රියා කරන්න ලැබෙන ID card එක. ડોක්ටර් කෙනෙක්ට SLMC එකේ ID card එක වගේම නර්ස් කෙනෙක්ට ලැබෙන SLMC ID card එක වගේම midwife කෙනෙක්ටත් SLMC එකේ ID card එකක් ලබා ගන්න හැකියාව තියෙනවා. එම ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කිරීමේදී passport size නිල් පාට පසුබිමේ තියෙන ෆොටෝ එකක් ඔයාලා ලකුණු පැත්තේ කෙළවරේ අලවන්න ඕන. මේදී මෙම ඇප්ලිකේෂන් එකත් කලින් ඇප්ලිකේෂන් එක වගේම සම්පූර්ණයෙන්ම කැපිටල් අකුරෙන් බ්ලොක් ලෙටර්ස් වලින් තමයි සම්පූර්ණ කරන්න ඕන. මුලින්ම initials and last names මුල් අකුරු සමග ඔබේ නමේ අවසාන නම කොටස ලියන්න ඕනේ. ඊළඟට ඔබ SLMC register නම්බර් එකක් තියෙනවා නම් නම්බර් එක ලියන්න ඕනේ. දැනට නම්බර් එක නැති නිසා මේක ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇඩ්‍රස් එකත් සම්පූර්ණයෙන්ම බ්ලොක් ලෙටර්ස් වලින් නිවැරදිව ෆිල් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ identity card නම්බර් එක, signature එක, date එක, ඒ වගේම contact number එක මෙතන දාන්න අවශ්‍ය වෙනවා.
මේ ID කාඩ් එක ලබා ගැනීමේදී එක වගේම ඇප්ලිකේෂන් දෙකක් තියෙනවා සම්පූර්ණ කරන්න. මේ ඇප්ලිකේෂන් දෙකම ඔබ සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙනවා. ඇප්ලිකේෂන් එකේ අවසානයේදී තියෙන ඇෆිඩවිට් කොටස. මේ ඇෆිඩවිට් කොටස කියන්නේ බහුමාන ප්‍රකාශය. මේ සම්පූර්ණ කරන්න ඔබ ප්‍රදේශයේ තියෙන සාම විනිසුරු කෙනෙක්ගෙන් මේක ලබා ගන්න පුළුවන්. මේදීම සාම විනිසුරු ඔයාගේ නම, ID කාඩ් එක, ඒ වගේම ඔයාගේ ඇඩ්‍රස් එක නිවැරදිව ෆිල් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබ මෙතන සයින් කරන්න තියෙන before me කියන කොටස සාම විනිසුරු ඉදිරියේ තමයි සයින් කරන්න ඕනේ රුපියල් 50ක මුද්දරයක. ඒ වගේම මේදී date එක, ඒ වගේම justice of peace සාම විනිසුරුගේ sign එක, ඒ වගේම අනිවාර්යයෙන්ම rubber seal එක තියන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට නිවැරදිව සම්පූර්ණ කරන ලද ඇප්ලිකේෂන් එක ඔබගේ සර්ටිෆිකේට්ස් වල ඔරිජිනල්ස්, identity card එක, සිලෝන් මෙඩිකල් කවුන්සිල් එකෙන් ඔබට ලබා දෙන මිඩ්වයිෆ් සර්ටිෆිකේට් එකත් සමගම බ්‍රහස්පතින්දා දිනයක ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකට ගිහිල්ලා ඔබට පුළුවන් ඔබගේ ඇප්ලිකේෂන් එක බාර දෙන්න. ඉතින් තවදුරටත් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වෙනවා නම් ඔබට පුළුවන් ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ හොට්ලයින් නම්බර් එක කන්ටැක්ට් කරගන්න. අද වීඩියෝ එකේදී කතා කරේ SLMC එකේ මිඩ්වයිෆ් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන ආකාරය පිළිබඳව. ඉතින් ඔබට මෙවැනි කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.